සෑය හදනවා මේ. හරිම ලස්සනයි. මාන ලස්සනක් තියෙනකොට. අපි අද මේ කොහෙද යන්නේ දන්නවද? මේ යන්නේ කවුඩාගල ආරණ්‍යයට. දානයක් අරගෙන තමා යන්නේ. මේ ආරණ්‍ය තියෙන්නේ වැලිකන්ද පහු කරලා නාමල්ගම හරහා මෛත්‍රීගමට ගිහින් මහසෙන් පුරින් තමා කවුඩාගලට යන්න තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව දෙවන සහ තුන්වන සියවස් අතර කාලයට අයිති වන ඓතිහාසික වටිනාකමක් සහිත ආරණ්‍යයක් තමා මෙහි තියෙන්නේ. ඉතින් මේක අවුරුදු 2300කට වඩා පැරණි කියලා තමයි සැලකෙන්නේ. ඉතින් මේ වෙනකොට මේක කාලයක් තිස්සේ අතෑරලා දාලා තිබිලා ඒ වගේම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට අහු වෙලා තිබිලා මේ වෙනකොට ප්‍රතිසංස්කරණ කටයුතු පටන් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ කුරුළු බැද්ද වැව. මේ කුරුළු බැද්ද වැව ළඟින් වමට තියෙනවා ගුරු පාරක්. ඒ පාර දිගේ ගියාට පස්සේ මේ ආරණ්‍යයට යන්න පුළුවන්. ඉතින් අපි බුද්ධ පූජාවත් සහ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දෙනමට දානයක් අරගෙන අපි ගියපු දවසේ 30 දෙනෙක් විතර මෙහි සෑය හදන්න අත්දැව දෙන්න ඇවිල්ලා හිටියා. ඒ හැම දෙනාටම කෑමත් අරගෙන තමයි ගියේ. ඉතින් මේක අපිට හම්බුණු අම්මා ෆුඩ්ස් අපිට හම්බුණු ඕඩර් එකක්. මේක හම්බුනේ අපිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වරුණි ෆර්නෑන්ඩු මහත්මියගෙන්. ඇයගේ ජන්මදිනය සහ දෙමව්පියන් හෙන්රි රාජපක්ෂ සහ අම්මා ජූලනි රාජපක්ෂ යන දෙපළට සෙත්පතා තමයි මේ දානමය පින්කම අපිට බාර දුන්නේ. ඉතින් මේ දවස්වල මෙහි සෑය හදනවා. ඉතින් මේ දවස්වල ඔයා ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ සෑයට ගඩොලක් හරි තැම්පත් කරලා මේ මහා පුණ්‍ය කර්මයට දායක වෙන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ පියාණන් වන හෙන්රි සිරිමෙවන් රාජපක්ෂ පියාණන්ගේ ගුණය සිහිපත් කරලා ඒ වගේම මවවන චෝලනී රාජපක්ෂ මහත්මිය මෞතුමිය සිහිපත් කරලා ඒ හැමෝටම සංසාර යහපත් සුගතිය අරමුණු කරගන්නට මේ උතුම් පින්කම සංවිධානය කරන නිසා එතුමියටත් ඒ වගේම එතුමිය දුරක සිටියත් ලංකාවේ අපේ අම්මා පොඩ ආයතනයේ මැදිහත් වෙලා ඊට අවශ්‍ය කරන ආකාරයෙන් ප්‍රණීතවත් මధుරවත් පිළිවෙලට කවුඩාගල ආරණ්‍ය නැවත ගොඩනැගීම සඳහා දානමාන වලින් විදුලි බිලට සහාය වෙලා පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන් ස්වාමින් වහන්සේලාගේ පහසුකම් වෙනුවෙන් ඒ වගේම සෑමලුව සංරක්ෂණය කිරීම සඳහා ශ්‍රම දායකත්වය මුදල් දායකත්වය මෙහි වැඩ වාසය කරන පින්වත් දේවගල පඤ්ඤාසීහ තෙරුන් සම්බන්ධ කරගෙන ඔබට ලබා දෙන්න පුළුවන්.